ලෝකය විද්‍යාවෙන් සහ තාක්ෂණයෙන් කෙතරම් දියුණු වුවත් අදටත් කිසිදු පැහැදිලි කිරීමක් දිය නොහැකි මහා අභිරහස් සැඟවී තිබෙනවා. ඒවා සබාදහම විසින් අපගේ සඟවාගත් රහස්ද? එසේත් නැතිනම් පුරාණ බලවේගයන්ගේ නිර්මාණද? ලෝකය හා දැන්ම සමගින් අද අපි මුළු ලෝකයම පුදුමයට පත් කළ විසඳාගත නොහැකි අද්භූත රහස් 7ක් හෙළිදරව් කරමු. බර්මියුඩා ත්‍රිකෝණය අභිරහස. අපගේ ලැයිස්තුවේ පළමු තැන හිමිවන්නේ බර්මියුඩා ත්‍රිකෝණයටයි. ඇමරිකාවේ ෆ්ලොරිඩා, පුවර්ටෝ රීකෝ සහ බර්මියුඩා දූපත් අතර පිහිටි මෙම සාගර කලාපය අට්ලාන්ටික් සාගරයේ භයානකම ස්ථාන ලෙසයි සැලකෙන්නේ. ඉතිහාසයේ පුරා මෙම කලාපයට ඇතුළු වූ නැව් සහ ගුවන් යානා 100,000 ගණනින් කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වී තිබෙනවා. නියමුවන් පවසන්නේ අවසන් වරට වාර්තා කළේ තමන්ගේ මාලිමා යන්ත්‍ර පවා ක්‍රියාවිරහිත වන බවයි. සමහරු පවසන්නේ මෙය සාගර පතුලේ ඇති යම් කිසි චුම්බක ක්ෂේත්‍රයක බලපෑමක් නිසා සිදුවන බවයි. නමුත් ඇත්තටම මෙම අතුරුදහන් වීම පිටුපස ඇත්තේ බිහිසුණු රහස කුමක්ද? ඒරියා 51හි රහස. ලෝකයේ රහස් වැඩිම හමුදා කඳවුර ලෙස ප්‍රසිද්ධ ඒරියා 51 යනු අපගේ දෙවැනි අභිරහසයි. ඇමරිකාවේ නොවාඩා කාන්තාරයේ පිහිටි මෙම දැඩි ආරක්ෂාව යටතේ පවතිනවා. 1947 රොස්වේල් සිද්ධියෙන් පසු පිටසක්වලේ ජීවීන්ගේ යානා සහ සිරුරු රහසිගතව මේ සඟවා ඇතැයි කතාවක් පැතිර ගියා. රජය මේ ප්‍රතික්ෂේප කළත් මෙම කඳවුරේ ඉහළ රහස්‍ය භාවය නිසාම ඇත්තට මේ සිදුවන්නේ කුමක්දැයි යන්න තවමත් ලෝකයට නොහැසුණු අභිරහසක්ව පවතිනවා. මහා පිරමීඩවල අභිරහස. වසර 4500කට පමණ පෙර ඊජිප්තුවේ ඉදිකරන ලද ගීසා පිරමීඩ දෙස බලන විට මේවා නිර්මාණය කළේ ඇත්තටම මිනිසුන් විසින්ද යන්න ගැන සැකයක් මතුවෙනවා. ටොන් ගණනක් බර ගල් කුට්ටි මිලියන 2.3කට වඩා එකල තිබූ සරල තාක්ෂණයෙන් පමණ එසවුවේ සහ ස්ථානගත කළේ කෙසේද? පිරමීඩවල අභ්‍යන්තරයේ සහ එහි තාරකා විද්‍යාත්මක සැකැස්මේ ඇති නිරාවද්‍යතාවය නිසාම සමහර විද්වතුන් පවසන්නේ මේ පිටසක්වල හෝ කිසියම් පුරාණාදි තාක්ෂණික බලපෑමක් තිබෙන්නට ඇති බවයි. ඔබ සිතන්නේ කුමක්ද? මොනාලිසාගේ සිනහවේ අභිරහස. ලියනාඩෝ ඩා වින්සිගේ විශිෂ්ටතම කෘතියක් වන මොනාලිසාගේ සිතුවම වසර 30,000ක් තිස්සේ ලෝකයාගේ අවධානය ලක් වූයේ එහි ඇති අද්භූත සිනහව නිසායි. ඔබ මේ සිනහව දිහා බලන විට එය වෙනස් වන බව ඔබට පෙනේවි. විද්‍යාඥයන් මේ දෘශ්‍ය මායාව ලෙස හැඳින්වුවත් ඩා වින්චි විසින් මෙම සිනහව සඟවා ඇති රහස හෝ ඇගේ අනන්‍යතාවය පිළිබඳ අභිරහස තවමත් මුළුමනින්ම හෙළිදරව් වී නොමැත. ස්ටෝන් හෙජ් ගල්වල අභිරහස. එංගලන්තයේ පිහිටි ස්ටෝන් හෙජ් යනු ලෝක පුරා විස්මිත නිර්මාණයකි. මේ දැවැන්ත ගල්වල වෘත්තාකාර සැකැස්ම මීට වසර 5000කට පෙර නිර්මාණය කළේ කවුරුන් සහ කුමන අරමුණක් සඳහා නිර්මාණය කළේද යන්න තවමත් අභිරහසක්. මේ තරම් විශාල ගල් කිලෝමීටර් ගණනක් දුර සිට ගෙනාවේ කෙසේද? පුරාණ චාරිත්‍ර වාරිත්‍ර සඳහා මෙය භාවිතා කළ බව විශ්වාස කළත් එය නියම අරමුණ අදටත් අභිරහසක්ව පවතී. නස්කා රේඛාවල අභිරහස. පේරු කාන්තාරයේ දැකිය හැකි නස්කා රේඛා යනු බිම මත ඇඳි විශාල භූමි රූප සමූහයකි. මේවා ගුවන් යානයකින් හෝ අහසේ සිට පමණක් පැහැදිලිව දැකගත හැකි වීම විශේෂත්වයකි. වඳුරන්, කුරුල්ලන් සහ අමුතු හැඩතලවලින් යුත් මෙම රූප නිර්මාණය කළේ කවුරුන් හා එසේ නිර්මාණය කළේ ඇයි? සමහරු පවසන්නේ මේවා දෙවියන්ට හෝ පිටසක්වල ජීවීන්ට සංඥා කිරීමට නිර්මාණය කළ ඒවා බවයි. මෙම දැවැන්ත නිර්මාණයේ සැඟවුණු රහස කුමක්ද? යති හා බිග්ෆුට්ගේ පැවැත්ම. අපගේ අවසන් අභිරහස නම් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන යති සහ බිග්ෆුට් වැනි අද්භූත මනුෂ්‍ය සත්ත්ව විශේෂයන්ගේ පැවැත්ම. හිමාල කඳුකරයේ යති සහ ඇමරිකානු වනාන්තර බිග්ෆුට් දුටු බව කතන්දරවල සහ තාකි බොහොමයක් තිබුණත් ඒවායේ සත්‍යතාවය තහවුරු කරන නිශ්චය සාක්ෂි තවමත් නොමැත. මේවා මිත්‍යාවන්ද? එසේත් නැතිනම් නොහඳුනන සත්ත්ව විශේෂයක්ද? ඉතින් ලෝකයේ අද්භූත රහස් 7ක් ගැන කතා කළ අපගේ ගමන අවසන්. මෙම විසඳාගත නොහැකි අභිරහස් ගැන ඔබේ අදහස කුමක්ද? ඔබ වඩාත් විශ්වාස කරන්නේ කුමන රහසද? පහතින් කමෙන්ට් එකකින් අපිට කියන්න. ලෝකයේ හදනම සමගින් තවත් මේ වගේ දැනුම පිරි වීඩියෝ බලන්න අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟට වීඩියෝෙන් හමු වෙනතුරු දැනුමින් පරිපූර්ණ වන්න.